අද කතා කරන්නේ WhatsApp තුළට අලුතින්ම ලබා දීලා තියෙන මේ අලුත්ම Meta AI feature එක පිළිබඳව. ඉතින් අපි WhatsApp app එකට log වුණොත් අපිට මෙන්න මේ විදිහට Meta AI feature එක බලා ගන්න පුළුවන්. ඉතින් මම පළවෙනිටම පැහැදිලි කරන්නම් මොකද්ද මේ Meta AI කියන්නේ කියලා. අපි දන්නවා මේ වෙනකොට එක එක companies වලින් Tamanටම අදාළ AI assistant කෙනෙක් release කරලා තියෙනවා. උදාහරණයක් විදිහට OpenAI සමාගම විසින් release කරලා තියෙනවා ChatGPT AI ව. Google ආයතනය විසින් release කරලා තියෙනවා Gemini AI tool එක. ඒ වගේම Microsoft ලා release කරලා තියෙනවා Copilot chatbot tool එක. මේක හරියට AI යුද්ධයක් වගේ. ඉතින් මේ Facebook, Instagram, WhatsApp කියන ආයතන අයිති වෙන්නේ Meta සමාගමට. ඔන්න Meta සමාගම විසින් දැන් Meta AI assistant release කරලා තියෙනවා. ඉතින් දැන් අපි බලමු මේ Meta AI වලින් හරියටම වැඩ ගන්න කොහොමද කියලා සහ දැනගත යුතුම දේවල් මොනවද කියලා. ඉතින් අපි WhatsApp app එකට ආවොත් මෙන්න මේ විදිහට මේ feature එක බලා ගන්න පුළුවන්. ඉතින් ඔයා මේ icon එක දුන්නොත් ඔයාට මෙන්න මේ විදිහට Meta AI ව WhatsApp chat එකක් විදිහට open වෙනවා. ප්‍රධාන වශයෙන්ම අපිට ChatGPT වලදී වගේම Meta AI හරහා තෝරන ප්‍රශ්නයක් අහලා දැනගන්න පුළුවන්. මම මේ විදිහට පොඩි ප්‍රශ්නයක් type කරලා send කරනවා. ඔයාලට පේනවා ඇති මම මේ විදිහට ඇහුවේ ලෝකයේ දැනට ජනප්‍රියම ස්මාර්ට්ෆෝන් බ්‍රෑන්ඩ් මොනවද කියලා. මට මේ විදිහට විස්තරාත්මකව ප්‍රොපියුලේෂන් එකත් එක්ක මේ ගැන තොරතුරු ලබා දීලා තියෙනවා. ඉතින් ඔයාලට දැන් පුළුවන් ChatGPT වලදී වගේම ඕනම දෙයක් WhatsApp වල ඉඳලාම දැනගන්න. විශේෂයෙන්ම WhatsApp chat interface එකේදීම මේක අපිට ලබා ගන්න පුළුවන් නිසා පහසුවෙන් අපිට භාවිතා කරන්න පුළුවන්. ඒ වගේම අපිට පුළුවන් මෙයා එක්ක යාළුවෙක් වගේ chat කරන්න. Meta AIට අපේ feelings හොඳට තේරුම් ගන්න පුළුවන්. ඒ නිසා මේ විදිහට chat එක ලස්සනට දිගටම continue කරගෙන යන්න පුළුවන්. නමුත් මේ Meta AI වලට තවමත් සිංහල support කරන්නේ නැහැ. ඒ නිසා අපිට සිංහල භාෂාව type කිරීමේ හැකියාවක් නැහැ. ඉදිරි දින කීපය තුල මේ පහසුකමත් ලබා දෙවි. ඒ වගේම තමයි මෙයාට අපි කියන දේවල් හරියට අපේ යාළුවෙකුට කියනවා වගේ මතක තියාගන්න පුළුවන්. ඔයා හිතන්න ඔයාට නිතරම අමතක වෙන දෙයක් තියෙනවා. උදාහරණයක් විදිහට ඔයා දන්න කෙනෙක්ගේ බර්ත්ඩේ එක ඔයාට මතක තියාගන්න බෑ. එහෙමනම් ඔයාට පුළුවන් මේ දේ මෙයාට මතක තියාගන්න කියලා සඳහන් කරලා send කරන්න. අපි කවදා හරි පස්සේ ඇවිල්ලා මේ දේ ඇහුවොත් මෙයා ඒ details ටික ලබා දෙනවා. ඒ වගේම තමයි අපිට මේ හරහා පුළුවන් ලොකු limit එකක් නැතුව images generate කරන්න. images generate කරන්න පුළුවන් කිව්වහම ගොඩක් අයගේ ඔළුවට එන්නේ අපිට මේ feature එකෙන් කිසිම වැඩක් ගන්න බෑනේ කියලා. Meta AI generator එක අපිට ප්‍රයෝජනෙට ගන්න පුළුවන් අවස්ථා කීපයක් මම ඔයාලට පැහැදිලි කරන්නම්. උදාහරණයක් විදිහට ඔයා හිතන්න ඔයාගේ යාළුවෙක්ගේ birthday එකක් තියෙනවා. එහෙම නැත්නම් මොකක් හරි මේ වගේ event එකක් තියෙනවා. එහෙමනම් ඔයාලට පුළුවන් Meta AIට කියලා එයාගේ birthday එකට wish කරන්න ලස්සන post එකක් හදාගන්න. ඔයාලට පුළුවන් generate image කියන command එක දීලා ඊට පස්සේ post එකට අවශ්‍ය කරන විස්තර ටික දෙන්න. ඔයා මේ generate කරන්න යන image එකට මොන වගේ දේවල්ද add වෙන්න ඕනේ මොන වගේ දේවල්ද ඇතුල් වෙන්න ඕනේ කියලා දෙන්න පුළුවන්. ඊළඟට ඒ අදාළ කෙනාගේ නම post එකට ඇතුල් කරන්න ඕන නම් ඔයාට ඒ නමත් මේ විදිහට දෙන්න පුළුවන්. ඊට පස්සේ මේක send කරන්න පුළුවන්. ඔයාට පේනවා ඇති මට මේක ලස්සනට post එකක් විදිහට හදලා දීලා තියෙනවා. අපි මේ වගේ එකක් app එකකින් edit කරන්න ගියොත් හිතා ගන්න බැරි තරම් වෙලාවක් යනවා. දැන් අපිට මේක පුළුවන් touch කරලා download කරගෙන අවශ්‍ය කෙනාට send කරන්න. ඒ වගේම ඔයාට logo එකක් වුණත් මේ හරහා generate කරගන්න පුළුවන්. ඔයාට පේනවා ඇති මම මේ විදිහට channel name එක දුන්නාට පස්සේ name එකට අදාළ ලස්සන logo එකක් generate කරලා දීලා තියෙනවා. ඒ වගේම ඔයාට Meta AI හරහා stickers generate කරගෙන sticker section එකට add කරගන්න පුළුවන්. ඔයාට පුළුවන් මේ විදිහට ඔයාට අවශ්‍ය කරන image එකට අදාළ command එක දෙන්න. මම good night sticker එකක් හදාගන්න යන නිසා මම මේ විදිහට මේ command එක දීලා මේක send කරනවා. ඔයාට පේනවා ඇති මේ sticker එක මට ලස්සනට generate කරලා දීලා තියෙනවා. ඒ වගේම මම ඉල්ලපු text එකත් මේකට ඇතුල් වෙලා තියෙනවා. ඉතින් දැන් මට මේක මේ විදිහට download කරගන්න පුළුවන්. ඊළඟට මේක මට sticker section එකට add කරගන්න පුළුවන්. ඔයාට පුළුවන් මේ විදිහට sticker section එකට එන්න. ඊළඟට create වලට ගිහින් මේ හරහා අපේ gallery එකෙන් අපිට මේ photo එක select කරගන්න පුළුවන්. ඊට පස්සේ original mood එකේ තියාගෙන අපිට මේක send කරන්න පුළුවන්. එතකොට මේ sticker එක send වෙනවා. දැන් අපිට පුළුවන් favorite list එකට මේක මේ විදිහට add කරගන්න. ඉතින් මෙන්න මේ වගේ දේවල් වලට අපිට මේ Meta AI image generator option එක භාවිතා කිරීමේ හැකියාව තියෙනවා. ඒ වගේම තමයි මේ Meta AI නිසා WhatsApp එකට අලුත්ම features කීපයක් මේක එකතු වෙලා තියෙනවා. පළවෙනි feature එක Meta AI mention feature එක.
ඔයා හිතන්න යම් කෙනෙක්ට ඔයා chat එකකින් යම් දෙයක් explain කරමින් ඉන්නවා. එයා යම් දෙයක් ගැන ඔයාගෙන් ප්‍රශ්නයක් අහනවා. උදාහරණයක් විදියට මිලදී ගන්න හොඳම ෆෝන් බ්‍රෑන්ඩ් එක මොකක්ද කියලා ඔයාගෙන් අහනවා. එහෙමනම් ඔයාට පුළුවන් Meta AI chat එකට ගෙන්නගෙන Meta AI හරහා එයාට පිළිතුරු දෙන්න. ඔයාට පුළුවන් පළවෙනිටම ඔයාගේ keyboard එකේ තියෙන මෙන්න මේ add symbol එක දෙන්න. එතකොට මෙන්න මේ විදිහට Meta AI පෙන්නනවා. මේක පෙන්නුවේ නැත්නම් ඔයාට පුළුවන් Meta කියලා type කරන්න. එතකොට මේ විදිහට පෙන්නනවා. ඉතින් ඔයාට මේ option එක දීලා ඊළඟට මේකට ඉදිරියෙන් ඕනෙම ප්‍රශ්නයක් type කරගන්න පුළුවන්. මේ ගැටලුවට අදාළව මම type කරනවා හොඳම smartphone brand මොනවද කියලා. ඊළඟට මම මේ විදිහට send කරනවා. ඔන්න ඔයාලට පේනවා ඇති මේ chat එකට Meta AI විසින් ලස්සනට mention වෙලා reply එකක් ලබා දුන්නා. ලෝකයේ ජනප්‍රියම හොඳම phone brands ටික මේ විදිහට explain කරලා තියෙනවා. මේක ඔයාට විතරක් නෙවෙයි chat එකේ අනිත් කෙනාටත් පෙන්නනවා. මේ විදිහටත් ඔයාට දැන් Meta AI හරහා ප්‍රයෝජන ගන්න පුළුවන්. දෙවෙනි feature එක තමයි shortcut feature එක. අපිට මේ Meta AI use කරන්න WhatsApp app එකටම ඇවිල්ලා use කරන්න අවශ්‍ය නැහැ. ඔයාට පුළුවන් Meta AI ව shortcut එකක් විදිහට home screen එකේ ඕනම තැනකට add කරගන්න. ඔයා chat එකේ ඉඳලා මේ Meta AI කියන option එක දෙන්න. ඊළඟට Meta AI profile එකට එනවා. මෙතනින් ඔයාට පුළුවන් මේ dot 3 දීලා මෙන්න මෙතන මේ තියෙන add shortcut කියන option එක දෙන්න. එතකොට අපේ home screen එකට මෙන්න මේ විදිහට ලස්සනට shortcut එක add වෙනවා. ඔයාට මේක move කරගෙන කැමති තැනකින් තියාගන්න පුළුවන්. ඊට පස්සේ අපිට මේ හරහා කෙලින්ම direct Meta AI වලට log වෙන්න පුළුවන්. ඉතින් මේ අලුත්ම Meta AI feature එක මෙන්න මේ විදිහට තමයි වැඩ කරන්නේ. ඉතින් අද වීඩියෝ එක ගැන මොකද හිතන්නේ? මම හිතනවා මේ Meta AI ගැන මට වීඩියෝ එකක් අරගෙන එන්න පරක්කු වුණත් ගොඩක් දේවල් ඔයා මේ වීඩියෝ එක හරහා ඉගෙන ගන්න ඇති කියලා. ඉතින් වීඩියෝ එක වැදගත් වුණා නම් ඔයාගේ අදහස් සහ ගැටලු අනිවාර්යෙන්ම පහලින් කමෙන්ට් කරන්න. ඒ වගේම මේ වගේ වීඩියෝ ඉදිරියටත් බලන්න කැමති කෙනෙක් නම් අපේ channel එක subscribe කරලා bell icon එක all දාගන්න. එතකොට මම වීඩියෝ එකක් දාපු ගමන් ඔයාට notification එකක් මාර්ගයෙන් දැනගන්න පුළුවන්.